හායි ළමයි ඔන්න ෆුල් බිසි වුණු වීකෙන්ඩ් එකක් තමයි අරගෙන ආවේ. මං හිතන්නේ වැඩ කොටස් 10ක් විතර කරගත්තා. වැඩ කොටස් 10ක් විතර කවර් කරගත්තා. එක තැනක හිටියෙම නැති වීකෙන්ඩ් එකක්. මේ දවස් දෙක 22 23 දවස් දෙක. ඉතින් මුලින්ම මම 22 වෙනිදා ඒ කියන්නේ සෙනසුරාදා උදේම ගියා මගේ තලවතුගොඩ ක්ලාස් එක කරන්න. ක්ලාස් එක කරලා ඊට පස්සේ එතනම ඉඳගෙන තව වැඩක් කවර් කරගත්තා. මට තිබුණා කොරියෝග්‍රැෆි එකක් කරන්න වෙන රටක තියෙන අවුරුදු උත්සවයකට කට්ටියව ට්‍රේන් කරන්න. ඒගොල්ලන්ට සැම්පල් වීඩියෝ එකක් යවන්න ඕනකම තිබුණා. ඉතින් ඒ කන්ටැක්ට් කරෙත් මෙතන ක්ලාස් සෙන්ටර් එකේම ටීචර් කෙනෙක්. ඉතින් එයා ඇවිල්ලා ඒක වීඩියෝ කරගත්තා. ඉතින් ඒ වැඩෙත් එවෙලෙම කරලා ඉවර කරගත්ත. නැත්තම් මට වෙන වෙලාවක් හම්බ වෙන්නේ නැහැ ඒක වීඩියෝ කරලා යවන්න. ඒ වැඩ ටික එතන ඉවර කරලා ඊට පස්සේ මම ඊළඟට ගියේ මහේෂි අක්කලාගේ ගෙදර. මං වැඩ කරන ඩාන්ස් ගෲප් එකක අක්කා කෙනෙක්ගේ ගෙදර. මේ යද්දි වෙලාව 10:30 විතර වෙන්න ඇති. ඒ ගියේ රිහර්සල් එකකට. ඊට පස්සේ දවසක තිබ්බ ඉවෙන්ට් එකක රිහර්සල් එකක්. ඉතින් එතන ගිහිල්ලා ගියපු ගමන් මහේෂි අක්කා තේ හදලා දුන්නා. කාලා බීලා අනිත් නංගිලා ආවට පස්සේ අපි රිහර්සල් කරාට වඩා ඉතින් ගොසිපින් තමයි chat කර හිටියා අපි. ඊට පස්සේ අපිට මහේෂි අක්කා ලන්ච් ගෙනල්ලා දුන්නා. කාලා බීලා එතන වැඩ ටික ඉවර කරලා ඊට පස්සේ මම ආයෙ ගියා මගේ අනිත් ක්ලාස් එක මගේ ප්ලේස් එකට බොරලස් ගමුවේ තැනට. එතන මම ඉන්න ඕනි 3 වෙද්දි. ඉතින් මහේෂි අක්කලායින් මම බොරලස් ගමුවේ ටුක් එකක් දාගෙන 2:30 වගේ වෙද්දි බොරලස් ගමුවේ මගේ ප්ලේස් එකට ගියා. ඉතින් මේ අතර ඒකත් කියා ගන්නම් යශෝරා ඩාන්ස් ස්ටුඩියෝ මගේ ඩාන්සින් ඇන්ඩ් සුම්බා ක්ලාස් එක තියෙනවා සැටර්ඩේ වෙන්ස්ඩේ දවස්වල. ඉතින් ඊට පස්සේ 3ට මම පටන් ගත්තා ඩාන්සින් ක්ලාස් එක. ඒ ක්ලාස් එක ඉවර කරලා ක්ලාස් එක කරන අතරේදී මම සුම්බා එකේ පොඩි වීඩියෝස් වගේක් ගන්න තිබ්බා. ඒ ටිකත් කරගත්තා. ඉතින් මේ වෙද්දි හොඳටම මට මහන්සි අර දවසේ මහන්සියට වඩා තිබුණේ එදා පැය දෙකම වගේ එක දිගට නැටුවා. එක බ්‍රේක් එකක් වගේ තමයි ගත්තේ. එක දිගට හොඳටම නැටුවා වර්ක්අවුට් කරා. ඉතින් ඒ නිසා ටිකක් මහන්සි. 5ට ක්ලාස් එක ඉවර කරා. ඊට පස්සේ ගියා මට ඉරිදා දවසේ තිබුණු ෆන්ක්ෂන්ස් දෙකක් තිබුණා. ඒ ෆන්ක්ෂන්ස් වලට දාන්න හීල්ස් දෙකක් තිබුණේ. හීල්ස් ගන්න ගියා මහරගමින් හීල්ස් දෙකකුත් අරගෙන ඒත් ගෙදර යන්න උනේ නෑ. ආයේ ඊළඟට තව තැනකට ගියා. ඒ ගියේ ඉරිදා දවසේ මම කම්පිටිෂන් එකකට ගියා මගේ කොරියෝග්‍රැෆි එකක් අරගෙන. ඉතින් ඒකේ රිහර්සල් තිබුණා. රෑ තමයි දාගත්තේ නැතුව වෙලාවක් තිබුණ නැති නිසා මම ගියා ඒ නංගිලාගේ ගෙදර නිත්‍ය නංගිලාගේ ගෙදර ගිහිල්ලා රිහර්සල් කරා. ඊට පස්සේ ඔන්න ළමයි මේ 23 වෙනිදා ඒ කියන්නේ ඉරිදා දවසේ ආරම්භය. මම උදේම නැගිටලා ඇඳුම් ටික ලෑස්ති කරගෙන බෑග් එක පැක් කරගෙන එළියට බැස්සා. ගමන් කීයක් කියලා යන්නද ඔක්කොම ඔළුවේ තියාගෙන මේ 10ට විතර 10ට තමයි මම නිත්‍ය නංගිලාගේ ගෙදර ඉන්න ටයිම් තිබුණේ. මොකද ටිකක් කලින් ගියා අයව මේකප් කරන්න ඕන නිසා. අද තමයි කම්පිටිෂන් එක. ඒ කියන්නේ 23 වෙනි ඉරිදා තමයි කම්පිටිෂන් එක තිබුණේ. අපි 11:30 වෙද්දි ඒගොල්ලන්ගේ ගෙදරින් මහරගමින් පිටත් වෙන්න තමයි ටයිම් තිබුණේ. ඉතින් මම ගියපු ගමන් එයාව මේකප් කරන්න පටන් ගත්තා. අපිට එතන ඉන්න කියලා ටයිම් දීලා තිබුණේ 12 මාරට. අපි හරියටම 12 මාර වෙනකොට සෝලෝ අයිටම්ස් යනවා. ඉතින් අපි ගිහින්
මේ තියෙන්නේ මම කොරියෝග්‍රාෆ් කරපු අපේ අයිටම් එක. මට කම්පිටිෂන් එක ඉවර වෙනකන් ඉන්න බැරි වුණා. අපේ අයගේ අයිටම් එක ඉවර වුණාට පස්සේ මම එතනින් ගියා. මොකද මට යන්න තිබුණා. මට ඉන්වයිට් කරලා තිබුණු බුක් ලන්ච් එකකට. ඒක යන්න අත්‍යවශ්‍යම වෙච්ච දෙයක්. එතනට ගිහිල්ලා ඊට පස්සේ ඒගොල්ලත් සහභාගී වෙලා එතනින් එළියට එද්දී තිබුණා විහාර මහදේවි පාර්ක් එකේ ෆෙස්ටිවල් එකක්. කොහොමද මම ඒ වෙද්දි කාලා හිටියේ නෑ. ඉතින් ඒ නිසා අපේ කට්ටියත් එක්ක අපි එතෙන්ට ගිහිල්ලා කෑවා. එතනින් එහාට ඔන්න මගේ බිසි වීකෙන්ඩ් එක ඉවරයි. කොහොම වුණත් මම මේ වීකෙන්ඩ් එක හරි සතුටින් ගත කරා. කොච්චර වැඩ තිබුණත් මොකද ඒ හැම වැඩක්ම හරි එන්ටර්ටේනින් දේවල්. කලාවත් එක්ක තිබුණු දේවල්. ඉතින් මම එන්ජොයි කරා මේ වීකෙන්ඩ් එක. කොච්චර මහන්සි වුණත් මං ආසම දේවල් එක්ක ගත වුණු ලස්සන වීකෙන්ඩ් එකක්.